ඉතින් මේ අතර කීරදාන රජතුමාගේ බෑන අවුරුදු දෙදෙනෙක් චතුරංගනී සේනාව පිරිවරාගෙන ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ලෝභයෙන් යුද්ධයකට සූදානම් වෙලා කලිඟු රටට ඇවිල්ලා කඳවුරු බැඳගෙන දූතයන් අතේ පණිවිඩයක් දෙනවා. අපි දළදා වහන්සේ ලබා ගන්න කැමැත්තෙන් ආවේ. ඒ නිසා දළදා වහන්සේ දෙන්න නැත්තම් යුද්ධයට ලෑස්ති වෙන්න කියලා හසුන්පතක් දුන්නා. ඉතින් ගෘහසිංහ රජතුමා මේ හසුන දැකලා තමන්ගේ බෑන රහසීම කැඳෙව්වා. දන්ත කුමරුනි මා සටනට ගිය විට දිනයිද පරිදීද කියලා කියන්න බෑ. මගේ පණ ගියත් දන්ත ධාතුන් වහන්සේ වෙනත් කෙනෙකුට දෙන්න නම් බෑ. මං සටනට ගියාට පස්සේ මා පරාජය වුණොත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඔබලා අරගෙන ගිහිල්ලා බ්‍රාහ්මණ වේශයෙන් අරගෙන ගිහිල්ලා සිංහල දීපෙට යන්න. සිංහල දීපෙට යන්න. ඒ විලාගේ දන්ත කුමාරයා තමන්ගේ මාමණ්ඩියට කියනවා දෙව් මිනිසින් පුදන ලද වඳින ලද ඒ දළදා වහන්සේ ලක්දිරණ වඩම්මන්න කියනවා. ඒත් ලක්දිරණ ගැන කවුද දන්නේ? ඒ ලක්දිරණේ බෞද්ධයෝ ඉන්නවද? මහා සාගරයෙන් එතර වෙච්ච කුඩා දූපතේ දළදා වහන්සේ කොහොමද මේ දූපතට අපි වඩම්මන්නේ? මේ විදිහට රජතුමාට කිව්වට පස්සේ රජතුමා කියනවා පින්වත් දන්ත කුමරාණෙනි දස බලධාරියෝ සරුවඥ රාජෝත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බොහොමයක් සිංහල දීපේ වැඩ සිටිනවා. ඒ නිසා සසර බය නැසීමට දක්ෂ වූ සරුවඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ සපරියාප්තික නවලෝකෝත්තර වූ සද්ධර්මයේ පවතින. බුදුරජාණන් වහන්සේගේ නවාංග ශාස්ත්‍රුන් වහන්සේලා ශාසනයක් පවතිනවා. මහා සංඝරුවනත් වැඩ සිටිනවා. ඒ වගේම ඔබට ශ්‍රී ලංකා දීපේ කිසිදු බයක් උපදින්නේ නැහැ. පින්වත් දන්ත කුමාරයාණෙනි ඒ සිංහල දීපේ මහා සේන කියලා රජ කෙනෙක් ඉන්නවා. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. මීට කලිනුත් මා සමීපයට දළදා වහන්සේ ඉල්ලගෙන මුතුමැණික් ඇත්තු අසු එව්වා. ඒ නිසා ඒ මහා සේන රජතුමා ඔබට පිහිට වේ. ඒ මහා සේන රජතුමා ඔබට පිහිටක් වේ. මේ දළදා වහන්සේ රැකගන්න. ඉතින් මේ විදිහට ගෘහසිංහ රජතුමා දන්ත කුමරාණන්ට දළදා වහන්සේ ගැන විස්තර කියලා දළදා වහන්සේ වැඩම වන ආකාරය ගැන කියලා දෙදෙනාම ධාතු මන්දිරයට යනවා. ධාතු මන්දිරයට ගිහිල්ලා ධාතු කරඬුව දෙස බලාගෙන මේ විදිහට කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ වෙනි උතුම් දළදා වහන්සේ නමක් ස්වාමීනි මට ලැබුණා කියලා කියන්නේ මට ඇහැක් ලැබුණා වගේ. ස්වාමීනි ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරගන්න මං ආවේ. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවක් ඇතනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ සිරස මුදුනේ පිහිටා සිටිනාසේක්වා කියලා ආරාධනාවක් කළා. ඒලා පින්වත්නි ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. පින්වත්නි ධාතුන් වහන්සේ ධාතු ගර්භයෙන් පිට වෙලා ධාතු කරඬුවෙන් එළියට පැමිණිලා චන්ද්‍ර රේඛාවක්සේ ආසේ සිටිමින් සිය දහස් ගණන් ආලෝක පතුරවලා ප්‍රාතිහාර පාමින් ආකාශයේ පෙළහර පාමින් ගෘහසිංහ රජතුමාගේ
සිරසේ පිහිටියා. මේ දළදා වහන්සේගේ අසිරියක්මයි. සතුරු රජෙකු සටනට සැරසෙන්නේ සටන් බිමට පැමිණෙන්ට කියන්නේ මේ බව දැන රජු මෙලෙස සිතන්නේ දිවි පුදමින් දළදා රැකගන්නේ දන්ත කුමරු රහසේ කැඳවන්නේ කරුණු කියා කුමරුන් සරසන්නේ ලක්දෙරණී විස්තර පවසන්නේ ඒ පින්බිම වෙත යන්ට කියන්නේ ධාතු මෙදුර වෙත රජිඳුන් වැඩලා දෑත් නළලේ බැඳ බුදුගුණ පවසා වඩිනු මැනවි මගේ සිරසට කියලා ආදරයෙන් ඇරයුම් කර සිටියා ධාතු කරඬුවින් අහසට වැඩලා සඳ කිරණක්සේ එළි විහිදුවලා හිරු මඩලක්සේ රැස් විහිදුවලා සිරි දළදා රජු සිරසට වැඩියා